ලන්ච් එකට ගන්න පුළුවන් හෙල්දි රෙසිපි එකක් හැවනම් මේ චිකන් සැලඩ් එක සේව් කරලා තියාගන්න. මේක මම try කරපු සැලඩ් වලින් මං ආසම සැලඩ් එකක්. මුලින්ම අපි ඕන දේවල් ටික කපා ගමු. ගර්කින් එකක් ඕනේ. මම පොඩි එකක් කපා ගන්නවා. ඒ වගේම ලූණු, ගෝවා, තක්කාලි, ඒ වගේම සැලඩ් ලීව්ස් ටිකකුත් අපිට ඕනේ. මේ සැලඩ් එකට ඔයා කැමති වෙජිස් එකතු කරගන්න පුළුවන්. සැලඩ් එකේ ෆ්ලේවර් එක වැඩි කරගන්න චීස් එකක් ගන්න ඕනේ. ඒකට මම ගන්න ෆෙටා චීස්. කැමති බ්‍රෑන්ඩ් එකක ෆෙටා චීස් එකක් ගන්න. දැන් අපි සැලඩ් එකට ඩ්‍රෙසින් එක හදමු. ඒකට මම ලුණු කුඩු තේ හැඳි කාලයි, ගම්මිරිස් කුඩු තේ හැඳි කාලයි, යෝගට් එකක් එකතු කරගන්නවා. මේකට ඔයාට ග්‍රීක් යෝගට් එකතු කරගන්න පුළුවන්. ඒක පොඩ්ඩක් මික්ස් කරගෙන ඔයාට ලෙමන් එහෙම නැත්නම් ලයිම් එකතු කරගන්න පුළුවන්. ඩ්‍රෙසින් එක හදාගත්තට පස්සේ ඔයාට තියෙන්නේ මේ ඔක්කොම ටික එකට එකතු කරගෙන සැලඩ් එක මික්ස් කරගන්න. ලන්ච් එකට වගේ සැලඩ් එකක් ගන්නවා නම් ඔයාට පුළුවන් මේ සැලඩ් එකත් එක්ක garlic bread එහෙම නැත්නම් toast එකක් එකතු කරගන්න. එතකොට සැලඩ් එක කන්න පුළුවන්. සාමාන්‍යයෙන් සැලඩ් එකක් බෝරින් නැතුව කන්න. ඒ වගේ ක්‍රමයක් ඔයාලා try කරලා බලන්න. අන්තිමට මම ලුණු ගම්මිරිස් ටිකක් දාලා තඹගත්ත චිකන් එකක් එකතු කරගන්නවා. ඒ වගේම අපේ සැලඩ් ඩ්‍රෙසින් එකත් එකතු කරගෙන මේ ටික හොඳට mix කරගත්තට පස්සේ සැලඩ් එක ready. අන්තිමට ඔයාලට පුළුවන් ලුණු ඒ වගේම ලෙමන් එකතු කරගන්න මදි නම්. ඔයා චිකන් කන්නේ නැති කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ වෙනුවට බිත්තර එකතු කරගන්න. එහෙම නැත්නම් ඔයා වෙජිටේරියන් කෙනෙක් නම් ඔයාට පුළුවන් ටෝෆු වගේ දෙයක් එකතු කරගන්න. try කරලා බලන්න මේ recipe එක. See you in the next video.